විභාග පෙරහුරු අත්වල යටතේ ලබා දුන් ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය 3 6 9 12 සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ සොයන්න කියලා තියෙන්නේ. එතන මේක පුතේ වැඩි වී යන්නේ 3න් 3ටනේ. 3යි 3යි 6යි 6යි 3යි 9යි 9යි 3යි 12යි 3න් 3ට වැඩි වෙන නිසා මේකේ සාධාරණ පදේ අපිට කෙලින්ම ලියන්න පුළුවන් කීයද? 3යි n. එහෙනම් පළවෙනි එකට උත්තරේ 3යි n. දෙවෙනි ප්‍රශ්නේ පරිමිතිය සොයන්න කියලා තියෙන්නේ. රූප සටහනක් දීලා තියෙනවා පුතේ මෙන්න මේ විදිහට. ඒක මේ දිග දීලා තියෙනවා මීටර 5යි කියලා. එහෙනම් මේ දිගත් මීටර කීයක් වෙනවද? 5ක් වෙනවනේ. ඊට පස්සේ දැන් මේ දිග දීලා තියෙනවා පුතේ මීටර 7යි කියලා. මෙන්න මේ අතර පරතරය දීලා තියෙනවා මීටර 2යි කියලා. එතකොට අපිට අර සිසත් පන්ති වලදීත් අපි කරනවා මොකද්ද? දැන් මේ රේඛාව කොච්චර දිගද කියලා අපි දන්නේ නැති නිසා එයා මෙතන තිබ්බයි කියලා හිතනවානේ. එයා මෙතන තිබ්බයි කියලා හිතනවා. ඒතර අපි කරන්නේ මොකද්ද පුතේ? මෙයාව මකලා අපි මෙතනින් ඇඳගත්තා. මතකද බලන්න? මෙහෙම අපි ඇඳගත්තා. ඇඳගත්තොත් එහෙම දැන් අපිට කියන්න පුළුවන් මේ පැත්ත දිගත් මීටර කීයක් වෙනවද? 7ක් වෙනවනේ. මොන සර් ඒක මකන්නම්. මෙහෙම කඩ ඉරෙන් මකලා දාන්න. හරිද? ඊළඟට දැන් එතකොට අපිට 7 වදේකුයි 5 වදේකුයි එකතු කරන්න පුළුවන් කියලා තමයි අපිට හිතෙන්නේ. හැබැයි තව පොඩි ගැටලුවක් තියෙනවා. මෙන්න මේ රේඛා දෙකේ දිගවල් අපි තාම එකතු කරේ නැහැනේ. ඒ දෙකේ එකතුවක් ගන්න වෙනවනේ. ඒක අපිට ගන්න පුළුවන් පුතේ මේ ඔක්කොම 5යි කියලා දීලා තියෙනවනේ. ඊළඟට මෙතන පරතරය දීලා තියෙන්නේ 2යි කියලානේ. එහෙනම් මේ කොටස අපිට කීයයි කියලා ගන්න පුළුවන්ද? 3යි කියලා ගන්න පුළුවන්. අන්න ඒක තමයි අපිට මග හැරෙන්නේ මෙතනදී. විශේෂම මේ ගානේදී මීටර මෙතනදී ගන්න වෙනවා 3යි. මෙතනත් අපිට මීටර කීයයි කියලා ගන්න වෙනවද? 3යි කියලා ගන්න වෙනවා. දැන් නම් අපිට පරිමිතිය හොයන්න පුළුවන්. 5 මීටර 5 කෑලි 2යි 7 කෑලි 2යි තව එකතු වෙන්න ඕනේ 3 කෑලි 2කුත් එකතු වෙන්න ඕනේ. හරි. ඒක මම ලියලා පෙන්නන්නම්. මීටර 7ව 2යි 7ව 2ක් අපිට එනවා මීටර 14යි. ඊට පස්සේ පුතේ 5ව 2යි 5ව 2ක් එනවා මීටර කීයද? 10යි. ඊට පස්සේ මීටර 3ව 2ක් එනවා. මීටර 3ව 2ක් 6යි. දැන් මේ ටික ඔක්කොම එකතු කරොත් අපිට එනවා මීටර කීයද? 30ක් එනවා. එහෙනම් මේ රූපයේ පරිමිතිය මීටර 30යි. වැඩිපුර ළමයි ලියන්නේ අපිට මෙන්න මේ 6 නැතුව ඒ කියන්නේ මීටර 24 තමයි ලියවෙන්නේ. ඒක වැරදි. හරිම උත්තරේ මීටර කීයද? 30යි. තුන්වෙනි ප්‍රශ්නේ සුළු කරන්න කියලා තියෙනවා පුතේ ඍණ 8 අඩු කිරීම ඍණ 5 කියලා. අපිට වරද්දන්නත් එක්ක මෙතන මේ ඍණ 8ට පේපරේ වරහනම දාලා දීලා නැහැ. අපිට හැබැයි හුරු වරහනක් දාලා තියෙද්දිනේ. ඊළඟට පුතේ අපි කරන්නේ මේ අඩු කිරීම තියේදී සදිස් සංඛ්‍යා අපි ඒක එකතු කිරීමක් කරනවානේ. එතකොට එකතු කිරීමක් කරනකොට අපි ඒකට කියනවා තව නමකුත් නේද? දකුණු පැත්තේ එක්කෙනාගේ ලකුණ මාරු කරන්නත් ඕන. ඒ කියන්නේ ආකල ප්‍රතිලෝමයේ ගන්න ඕනේ. එහෙනම් මම මේක ලියා ගන්නව නැවත එකතු කිරීමක් විදිහට. කොහොමද ලියන්නේ? ඍණ 8 එකතු කිරීම ආකල ප්‍රතිලෝමයේ ගත්තොත් ඍණ 5 නෙමෙයි පුතේ ලියන්නේ ධන 5. දැන් ලකුණු දෙක වෙනස්නේ. වෙනස් නම් මොකද වෙන්නේ? අඩු වෙනවා. 8න් 5ක් ගියාම 3යි. වැඩිපුර තියෙන්නේ මොනවද? ඍණ තියෙන්නේ. එහෙනම් උත්තරේ අවසානට එනවා කීයද? ඍණ 3. ආකල ප්‍රතිලෝමයේ දැම්මා. ඒ කියන්නේ අඩු කිරීම එකතු කිරීම කරා දකුණු පැත්තේ එක්කෙනාගේ ලකුණ මාරු කරා. ඊට පස්සේ වෙනස් ලකුණු දෙකක් නිසා අඩු කරා. 8න් 5ක් ගියාට පස්සේ 3යි. වැඩිපුර තියෙන්නේ මොනවද? ඍණ තියෙන්නේ. එහෙනම් අවසානට එන උත්තරේ ඍණ 3යි. හතරවෙනි ප්‍රශ්නේ වර්ගමූල 900හි අගය කීයද කියලා අහන්නේ. 900 වර්ගමූලය කීයද කියලා අහන්නේ. එතකොට අපිට 900 ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහටම දීලා තියෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට ලියපු එක සමාන කොටස් කීයකට බෙදා ගන්න එකද? දෙකකට බෙදා ගන්න. කොහොන සර් බෙදලා ලියන්නම්. එතකොට ඔයාලට මතක් වෙයි පුතේ. මෙයාව අපි බෙදා ගන්න කොටස් දෙකකටනේ. කොහොම කොටස් කීයකට බෙදා ගන්නවද? දෙකකට. සර් ලියනකොට මතක් වෙයි. එතකොට දෙකේ දෙවෙනි බලය තියෙන නිසා දෙකේ පළවෙනි බලය දෙන්න. තුනේ දෙවෙනි බලය තියෙන නිසා තුනේ පළවෙනි බලය දෙන්න. පහේ දෙවෙනි බලය තියෙන නිසා පහේ පළවෙනි බලය දෙන්න. දැන් බලන්න පුතේ එක වරහනකට එන්නේ දෙවරක් 3 6යි 6 වරක් 5 30යි. ඔන්න දැන් 900 කියන සමචතුරස්‍ර සංඛ්‍යාව අපි හොයාගත්තා කීවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව කියලා? 30 වෙනි එක කෙනා කියලා. ඒක නිසා
අපි කියනවා 900 මෙන්න මෙහෙම දැම්මොත් එම් කියන්නේ මොකද වර්ග මූලය කීයයි කියලා 30යි කියලා කියනවා. 900 වර්ගමූලය කීයද උතේ 30යි. සමාන කොටස් දෙකකට බෙදුවා 30 30ක් 900යි කිව්වා. ඒ කියන්නේ 900 කියන්නේ 30 වෙනි සමචතුරාර්ය සංඛ්‍යාව කිව්වා. එහෙනම් 900 අලු සංකේතයක් ආව වර්ගමූලය 900 වර්ගමූලය කීයද 30යි. පස්වෙනි එක 1.02 ගුණ කරන්න තියෙනවා පුතේ කීයද 100 නේ. 100ට අපි කියලා තියෙනවා බිංදු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ අපිට තියෙන සංඛ්‍යාවේ දශම ස්ථාන කීයක් ඉවත් කරගන්න පුළුවන්ද? දෙකක් ඉවත් කරගන්න පුළුවන්. අපිට තියෙන්නේ දශම ස්ථාන කීයද පුතේ? දෙකයි. එහෙනම් 1.02 දශම ස්ථාන දෙකක් ඉවත් කරලාම ලිව්වහම අපිට එනවා උත්තරේ කෙලින්ම කීයද? 102යි. එහෙනම් 1.02 ගුණ කරොත් 100න් 102යි. 6 වෙනි එක සුළු කරන්නලු. ඒක තියෙනවා පුතේ දෙවාරයක්. වරහන් ඇතුලේ 3x ඍණ 1. ඒ කියන්නේ වරහන් ඇතුලේ ඉන්න ද්විපද ප්‍රකාශනේ ගුණ කරන්න ඕනේ කීයෙන්ද පුතේ? දෙකෙන් ගුණ කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. මොන ගුණ කරනවා? හැම පදයක්ම අපි වෙන වෙනම ගුණ කරනවා නේ. දෙවරක් 3 කීයද? 6යි. x කෙනෙකුත් ඉන්නවනේ. ඊට පස්සේ දෙවරක් 1 2යි. ඒකේ නම් හැබැයි පුතේ 2 ධන 1 ඍණනේ. ඒතර ධනයි ඍණයි ගුණ වුණොත් එහෙම වෙන්නේ කවුද? ඍණ. එහෙනම් 6 වෙනි ප්‍රශ්නෙට අපිට එනවා 6x ඍණ 2. 7 වෙනි ප්‍රශ්නේ එළවලු තොගයක ස්කන්ධයේ පුතේ කිලෝග්‍රෑම් 1050ක් කියලා දීලා තියෙනවා. අපිට අහලා තියෙනවා මේ ස්කන්ධයේ මෙට්‍රික් ටොන් වලින්. ඒතර මෙට්‍රික් ටොන් එකක් නම් අපි කියනවා කිලෝග්‍රෑම් කීයද පුතේ? 1000ක් වෙනවා. එහෙනම් මෙතන මෙට්‍රික් ටොන් වලට පරිවර්තනය කරනවා නම් 1000 ගොඩවල් කීයක් තියෙනවද කියලා බලන්න ඕන. ඒ කියන්නේ මෙයාව අපි බෙදන්න ඕන පුතේ කීයෙන්ද? 1000න් බෙදන්න ඕන. 1000ට බිංදු කීයක් තියෙනවද? 3ක් තියෙනවා. 1000ට බිංදු 3ක් තියෙනවා පුතේ. මේකේ දශම ස්ථාන කීයක් වෙන් කරන්න ඕනද මේ? 3ක් වෙන් කරන්න ඕන. 3ක් වෙන් කරොත් අපිට එනවා අවසානට 1.05යි මෙට්‍රික් ටොන්. 1.05යි මෙට්‍රික් ටොන්. කැමති නම් පුතේ ඕන ඔයාට මෙතන බිංදුව නැතුව උනත් ලියන්න පුළුවන් 1.05යි මෙට්‍රික් ටොන් කියලා. කැමති නම් එහෙම ලියන්නත් පුළුවන්. 8 වෙනි එකේ අපිට තියෙනවා සාධක සොයන්න. ax ධන 2යි a. එතකොට බලන්න ඕන පුතේ මේ පද දෙකෙන් අපිට පොදු කවුද ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ දෙන්නම බෙදන්න පුළුවන් කාගෙන්ද කියලා බලන්න ඕන. දෙන්නම බෙදන්න පුළුවන් පුතේ a වලින් නේ. මේ සංකේතෙත් පේන්නවත් තියෙනවනේ a වලින් බෙදන්න පුළුවන්. එහෙනම් මම කරන්නේ අර 6 වෙනි ප්‍රශ්නේ කරපු එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි කරන්නේ. මොකද්ද? මේ දෙන්නගේ පොදු සාධකයක් වෙන් කරගන්නවා. ඒ කියන්නේ දෙන්නම බෙදන්න පුළුවන් a වලින් බෙදන්න පුළුවන්. a වලින් බෙදුවොත් එන උත්තරේ තමයි අපි වරහන් ඇතුලේ ලියන්නේ. එතකොට ගුණ කිරීමක් විදිහට හිතන්නත් පුළුවන්. ax ගෙන් ගුණ කරොත් ax. a දෙකෙන් ගුණ කරොත් 2යි a. ලකුණ ගැන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම තියෙන්නේ මොනවද? ධන. එහෙනම් සාධක වෙන් කළාම ලිව්වට පස්සේ අපිට එනවා a වාරයක් x ධන 2. 9 වෙනි ප්‍රශ්නේ රූපේ පරිදි පතරම් දෙකක් සපයා දුන් විට සෑදිය හැකි ඝන වස්තුවේ නම කුමක්ද කියලා තමයි අහන්නේ. දැන් මේ තියෙන පතරම් එකක් මෙතන තියෙන්නේ. මේ වගේ ඒවා කීයක් සපයනවා කියලා කියන්නේ? දෙකක් සපයනවා කියලා කියන්නේ. එතකොට සමපාද ත්‍රිකෝණම තමයි මට නම් පේන්නේ. සමපාද ත්‍රිකෝණම මුහුණත් 4ක්. එතකොට තව මේ වගේ පතරමක් දුන්නාම සමපාද ත්‍රිකෝණ මුහුණත් 8ක් වෙනවා. 8කින් නම් අපිට හදන්න පුළුවන් මොකද්ද? සවිදි අෂ්ට තලය. එතකොට පුතේ මේකේ මුහුණත් කීයක් තියෙනවද කියලා හෙවොත් එහෙම කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ඒකට සර් ලිව්ව උත්තරේ සවිදි අෂ්ට තලය මුහුණත් කීයද? 8යි. වැරදුනොත් වරදින්නේ ඔයාට මේකේ පතරම් දෙකක් කියලා දැක්කේ නැති වුණොත් තමයි. 10 වෙනි ප්‍රශ්නේ x වල අගය සොයන්න කියලා කියනවා. මේ රූප සටහනේ දීලා තියෙනවා x ඒවා දෙකක් තියෙනවා. ඊට එහා පැත්තෙන් අපිට දීලා තියෙනවා අංශක 90. හිතන්නකෝ මේ x ඒවා 2යි 90යි තියෙන්නේ අර කතුරේ හැඩයට තියෙන්නේ. රේඛා දෙකක් ඡේදනීය වෙලා දෙපැත්තෙන් කෝණ දෙකක් හැදිලා ඒවට අපි කියන මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ කියලා කියනවා. ප්‍රතිමුඛ කෝණ හැම වෙලේම මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මට ලියන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණ සමාන නිසා 2යි x සමාන වෙනවා අංශ කීයටද? 90ට. එහෙනම් 10 වෙනි ප්‍රශ්නෙට සර් ලියනවා 2යි x සමානයි අංශක 90යි. එහෙනම් එක x කෙනෙක් බලන්න
දෙපැත්තෙන් බෙදෙනවා කීයද පුතේ? දෙකෙන් බෙදෙනවානේ. දෙකෙන් බෙදුවොත් එහෙම 2ට 2 ඒවා 1යි x තනි වෙනවා. 90 අංශක 92ට බෙදුවොත් එහෙනම් එක x කෝණයක් එනවා පුතේ අංශ කීයද? 45. B කොටසේ පළවෙනි ප්‍රශ්නේ A කියනවා පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය සහ චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය යන කෝණ ඓක්‍යයන් සොයා ගැනීම සඳහා පන්ති කාමරයේදී ඔබ විසින් සිදු කරන ලද ක්‍රියාකාරකම සිහි කරගන්නලු. ඒ අනුව රෝමිලක්කම් 1 ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන ඇල වූ ආකාරය දල රූපයක අඳින්නලු. අපිට මතකයි අපි ත්‍රිකෝණයක් ඇඳලා ඉවරලා කොලයක ඒක නම් කරනවා ABC කියලා නේ. ඔයාලා කැමති අකුරු දාලා නම් කරගන්න පුළුවන් ABC කියලා මම නම් කරලා තියෙනවා. නම් කරලා ඉවරලා ඒ කෝණ තුන මම කපලා වෙනම අරගෙන ඇලෙව්වොත් එහෙම හරියටම මෙන්න මෙහෙම සරල රේඛාවකට මේ කෝණ තුන සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මොකද උදේ මේ කෝණ තුන එකතු කරාම අංශක කීයක් වෙනවයි කියලා 180යි. ඒකෙන් අපි නිගමනයකට එනවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයි කීයද? අංශක 180යි. ඊළඟට අපි ගියා චතුරාශ්‍රයක. චතුරාශ්‍රය කිව්වම පාද කීයක් තියෙනවද? 4ක් තියෙනවා. පාද 4ම තියෙන බහුවශ්‍රයක් ඇඳලා අපි ඒකෙත් කෝණ 4 මෙහෙම ඇලෙව්වට පස්සේ ඒකේ සම්පූර්ණ මේ ලක්ෂයක් වටේටම අලව ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ කෝණ 4 එකතු කරාට පස්සේ අංශක කීයක් වෙනවයි කියන එකද? 360ක් වෙනවා. ඒකෙන් අපි නිගමනයකට ආවා චතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශ කීයයි කියලාද? 360යි කියලා. ඒකෙත් සර් නම් ඒ කෝණ වලට 4 දැමි PQRS කියලා. ඒකම සර් ලිව්ව පහලින් PQRS කියන කෝණ 4ම එකතු කරාම අංශ කීයද? 360යි. රෝමිලක්කම් 3 චතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය. ඒ කියන්නේ අංශ කීයද? 360 නේ දැන්. ඊළඟට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය කීයද? 180. එමෙන් කී ගුණයක්ද දෙගුණයක් යන්න සත්‍ය වෙන බව 1 හා 2 කොටස් වල පිළිතුරු ඇසුරෙන් පැහැදිලි කරන්න. එතකොට අපිට ලියන්න පුළුවන් පළවෙනි එකේ පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍යනේ. ඒ කීයද අංශක 180යි. හරිද? 180 ඒවා අපි දෙගුණයක් ගත්තොත් ගුණ කරලා බැලුවොත් අපිට එන අංශ කීයද? 360යි. එහෙනම් අපිට මේකෙන් පැහැදිලි වෙනවා පුතේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය දෙගුණය. ඒ කියන්නේ 180 දෙගුණය සමාන වෙනවා අංශක කීයද? 360ට. හරි ගුණ කරලා අපිට පෙන්වන්නත් ඇති රෝමිලක්කම් 1 2 අපි පැහැදිලිව ලියලා තියෙනවා. රෝමිලක්කම් 4 රූපේ ලකුණු කරලා තියෙන තොරතුරු අනුව A B C D අගයන් සොයන්න කියලා කියනවා. ඒකට පුතේ අපිට A හොයා ගන්න පුළුවන් මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180යි කියන සම්බන්ධය භාවිතා කරලා ලියන්න පුළුවන්. එහෙම ලියුව සමීකරණයක් අපිට ලියන්න පුළුවන් මොකද්ද? A කෝණයයි ඊළඟට අංශක 70 කෝණයයි අංශක 50 කෝණයයි එකතු කරොත් සමාන වෙනවා කීයද? අංශක 180ට. එතකොට 70යි 50යි එකතු කරොත් අංශක 120ක් වෙනවා. 120ක් වෙනවා. ඊළඟට අපි කරන්නේ වම් පැත්තෙන් අපි 120ක් අයින් කරනවානේ. සමීකරණ විසඳනයේදී මතකයිනේ. එතකොට දකුණු පැත්තෙනුත් එතකොට අපි අංශක 120ක් අයින් කරනවා. එතකොට 120ට 120 අයින් වෙලා ගිහිල්ලා අපිට තනි වෙන්නේ A. අංශක 180න් 120ක් අඩු කරාට පස්සේ අංශක එනවා කීයද පුතේ? 60ක් එනවා. අපි මේ හොයාගන්න එක රූපෙට දාගන්න. දාගත්තාම අපිට ඊළඟ ඒවා හොයන්න ලේසි. ඊළඟට B එක කෙනා හොයාගන්න පුළුවන් ඒකෙමනේ. අර සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල ඓක්‍ය අංශක 180යිනේ. එතන මෙතන අංශක 60 නම් පුතේ මෙතන B හොයාගන්න පුළුවන්. අපිට ඒකත් නිකම්ම ලේසියෙන්ම කියන්න පුළුවන්. 180 න් අංශක 60ක් ගියාට පස්සේ එන්නේ අංශක කීයද? 120යි. හරි. ඒකත් අපි ලියලා පෙන්නමු. B කියන කෝණයයි අංශක 60 කෝණය එකතු කරොත් අංශක 180යි. එහෙනම් B එකපාරටම ලියමු අපි අංශක 180න් අංශක කීයද අඩු කරන්නේ? 60ක් අඩු කරනවා. 60ක් අඩු කරොත් B ට එනවා අංශක කීයද? 121 කෝණයක්. ඊළඟට පුතේ C හොයන්න පුළුවන්. ඕනනම් D හොයන්නත් පුළුවන් නේ. ඔයාලට කැමති විදිහකට. C කෝණය හොයන්න පුළුවන් අපිට ඕනනම් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයි කියම ගන්නත් පුළුවන් පුතේ.
එතකොට C කෝණයයි මෙතන අංශක 70 කෝණයයි මෙන්න මෙතන කෝණය හැබැයි අංශක කීයක් වෙනවද? 90ක් වෙනවනේ. ඇයි මේ පැත්තේ ලම්බක නම් මේ පැත්තත් ලම්බකමනේ. එතකොට ලොකු ත්‍රිකෝණය දිහා දැන් බලන්න පුතේ. අංශක 90යි අංශක 70යි මෙතන C කෝණය. ඒ ටික ඔක්කොම එකතු කරාම 180යි කියලා C හොයන්න පුළුවන් ඕනනම්. එහෙම ලිව්වොත් එහෙම සමීකරණයක් සර් ලියන්න C කෝණයයි ඊට පස්සේ අංශක 70 කෝණයයි ඊට පස්සේ අංශක 90 කෝණයයි එකතු කරොත් එහෙම සමාන වෙනවා අංශක 180ට. ඉතින් අංශක 70කුයි 90කුයි එකතු කරොත් අංශක එනවා එතන 160ක්. සමානයි ඒ කීයද 180යි. ඊට පස්සේ පුතේ අපි 160ක් දෙපැත්තෙන්ම අඩු කරනවානේ. එතන C තනි කරගන්න එපා. ඒක වම් පැත්තෙන් අඩු කරොත් දකුණු පැත්තෙනුත් අඩු කරන්න ඕනේ. ඒතර 160ට 160 අයින් වෙලා ගිහිල්ලා C තනි වෙනවා. C වලට එනවා අංශක කීයද? 21 කෝණයක්. එහෙනම් සර් ඒකත් රූපෙට දාගන්න C වලට එනවා අංශක කීයද? 21 කෝණයක්. ඊළඟට D හොයන්න නැවත පුළුවන් පුතේ දැන් මේ පැත්තේ ලම්බක නම් මේ පැත්තේ ලම්බකමනේ 90මනේ. 90ෙන් දැන් මෙතනට අංශක කීයක් ගිහිලාද? 50ක් ගිහිල්ලා. එහෙනම් මෙතන එන අංශක කීයද? 40යි. එහෙනම් D හොයන්න පුළුවන් අංශක 40ක් වෙනවා. ඒකත් මොන රූපෙට දාලම ලියන්න පටන් ගන්නවා. එහෙනම් ලියනවා D කෝණය සමාන වෙනවා අංශක 90ෙන් අඩු කරන්න ඕන අංශක කීයද? 50. 90ෙන් 50ක් අඩු කරොත් අංශක කීයද? 40යි. එතකොට එනවා අංශක කීයද? 40ක්. ඒතර විභාගයේදී ඔයාලට මේකට හේතුවක් විදිහට ලියන්න පුළුවන් මොකද්ද? ඒ කෝණයේ අභ්‍යන්තර කෝණයි කිය අංශක 180 නිසා. මෙතන ලියනවා ලියන්නේ කොහොමද? සරල රේඛාවක් මත බද්ධ කෝණ ඓක්‍ය. C හොයනකොටත් අපි ගත්ත ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය. ඊළඟට මෙතනත් අපිට තියෙන්නේ මොකද්ද? සරල රේඛාවක් මත 180 මේ පැත්තේ 90 මේ පැත්තට කියවෙන්න ඕනද? 90 වෙන්න ඕනේ. B කොටසේ අපිට x ගියයි y ගියයි හොයන්න කියලා තියෙනවා. එතකොට x ගියගේ හොයන්න පුළුවන් පුතේ මේ චතුරාශ්‍රයක් නේ තියෙන්නේ. චතුරාශ්‍රයේ මේ තියෙන අභ්‍යන්තර කෝණ හතර එකතුව අංශක කීයක් වෙනවද? 360ක් වෙනවා. අපි ඒක මේකේ A කොටසේදී අපි හොයාගත්තා. අපි කරපු ප්‍රායෝගික පරීක්ෂණයකුත් ඇසුරෙන්. එහෙනම් ඒකට අපි දැන් සමීකරණයක් ලියනවා. එයාව ප්‍රයෝජනෙට අරගෙන මොනවද තියෙන අභ්‍යන්තර කෝණ එකක් x කෝණය ඊළඟට පුතේ අංශක 50 කෝණය ඊට පස්සේ තියෙනවා අංශක 120 කෝණයක් ඊළඟට තියෙනවා අංශක 40 කෝණයක්. ඒ ටික ඔක්කොම එකතු කරාම අංශක කීයක් වෙනවද? 360ක්. මෙතනින් පුතේ 120කුයි 40කුයි 160යි 160කුයි 50කුයි අංශක 210ක් වෙනවා. එහෙනම් ඊළඟට මම කරන්න ඕනේ මේකේ x තනි කරන්නනේ. x තනි කරන්න නම් වම් පැත්තෙන් 210ක් මොකද කරන්න ඕන? අයින් කරන්න ඕන. වම් පැත්තෙන් 210ක් අයින් කරොත් අනිවාර්යයෙන්ම ඔයා දකුණු පැත්තෙනුත් මොකද කරන්න ඕන? අංශක 210ක් ඉවත් කරන්න ඕන. 210ට 210 ඉවත් වෙලා ගිහිල්ලා x තනි වෙනවා. next වෙනවා අංශක කීයද? 150. අපි හොයාගන්න හැම එකක්ම රූපෙට දාගත්තාම අපිට ලේසි. next ගේ උත්තරේ අපිට අංශක එනවා කීයද? 150. ඊළඟට අපිට y ගන්න පුළුවන් සරල රේඛාවක් තියෙනවා. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල අයිති අංශක 180යි. එහෙනම් 180 ප්‍රයෝජනෙට ගත්තොත් y ට උත්තරයක් දාන්න පුළුවන් අපිට අංශක කීයද? 30යි. එහෙනම් සර් y හොයනවා එකපාරින්ම y කියන්නේ අංශක 180ෙන් අඩු කරන්න ඕන අංශක කීයද? 150. එහෙනම් එනවා අංශක පුතේ කීයද? 30ක් එනවා. y ට උත්තරේ අංශක 30යි. දෙවෙනි ප්‍රශ්නේ A කොටසේ තියෙනවා පුතේ සුළු කරන්න කියලා. ඒකේ රෝම ඉලක්කම් එක තියෙන්නේ 10න් 7 ගුණ කිරීම 5 කියලා. අපිට මේකේ හරයයි ලවයයි බෙදෙනවා නම් බෙදලා පටන් ගන්නත් පුළුවන් නැත්නම් ගුණ කරන්නත් පුළුවන්. ගුණ කරලා මේ මොකද කරන්න ඕන? 7 වරක් 5 35යි. 10 වරක් මෙයාගේ හරයේ ඉන්නේ කවුද? 1. 10 වරක් 1 10යි. ඒතකොට යාට එනවා 10න් 35. ඊට පස්සේ 10න් 35 නැවතත් තව පුංචි කරගන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාලට තව ටිකක් මෙහෙම මෙතනම සුළු කරගන්න පුළුවන්. හරයයි ලවයයි බෙදෙනවා 5න් බෙදෙනවා. ඒතර 5 ඒවා 1යි. 10ට 5 ඒවා 2යි. දැන් ඉතුරු වෙන කට්ටිය ලියාගත්තොත් 7 වරක් 1 7යි. දෙවරක් 1 2යි. එතකොට 7 බෙදීම 2 එන්නේ නේ.
7ට 2 ඒවා කීයක් තියෙනවද? 3ක් තියෙනවා. 3 වරක් 2 6යිනේ. හැබැයි තව එකක් ඉතුරු. එතකොට අපි ඒක ලියනවා 2කින් එකක් ඉතුරු. එහෙනම් අවසානට අපිට උත්තරයක් එනවා 3යි 2කින් 1. 3යි 2කින් 1 කියලා උත්තරයක් එනවා. ගුණ කරපු කටියට ප්‍රශ්නයක් නෑ. 4 5 35යි 10 වරක් 1 10යි 10න් 35යි 10න් 35 තව ටිකක් පුංචි කරගන්න පුළුවන් 5න් බෙදලා. එතකොට එන්නේ 35ට 5 ඒවා 7යි 10ට 5 ඒවා 2යි 2කින් 7. හැබැයි විෂම භාග විදිහට අපි උත්තරේ තියන්නේ නැහැ. ඒක මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්න වෙනවා. 7ට 2 ඒවා 3යි 3 වරක් 2 6යි. තව කීයක් ඉතුරුද? එකක් ඉතිරි. අපි බෙදුවේ කාගෙන්ද? 2කින්. ඒක නිසා අපිට 2කින් එකක් ඉතුරුයි කියලා තමයි ලියන්නේ. රෝමිලකම් 2 3යි 4න් 3 ගුණ කරන්නලු 2යි 3න් 2. ඒතර මේකත් පුතේ මේ තියෙන මිශ්‍ර සංඛ්‍යා ඒවා අපි විෂම භාග කරගන්න වෙනවා. මෙහෙම කරගන්න නම් කොහොමද? 4 වරක් 3 12යි 12යි 3යි 15යි. එතකොට අපි ලියන්නේ මේක 4න් 15යි. මෙතන 3 වරක් 2 6යි 6යි 2යි 8යි. එතකොට එනවා 3න් 8යි. දැන් බලන්නකෝ. 3 ඒවා 1යි. 3 ඒවා තියෙනවා පුතේ 15ට 5. ඊළඟ 4 ඒවා 1යි. 8ට 4 ඒවා කීයක් තියෙනවද? 2ක් තියෙනවා. එහෙනම් අවසානට එනවා 5 වරක් 2 10යි. 1 වරක් 1 1යි. ඒතර 10ට 1 ඒවා කීයද? 10යි. එහෙනම් රෝමිලකම් 2ට එනවා 10යි. රෝමිලකම් 3 3.2 ගුණ කරන්නලු 0.2යි 5. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? නැවත පුතේ බෙදන්නලු කීයෙන්ද? 0.8න්. ඉස්සලාම අපි ලවයේ දෙන්න ගුණ කරලා ඉමු. දශම නැහැ කියලා හිතලා ගුණ කරොත් මේ තියෙන්නේ 32 ගුණ කිරීම 25. 32 ගුණ කිරීම 25. 5 වරක් 2 10න් බිංදුව එකක් ඉතිරි. 5 වරක් 3 15යි 1යි 16යි. 2 වරක් 2 4යි. 2 වරක් 3 6යි. ඒකට එකතු කරොත් එහෙම අපිට එනවා පුතේ 800ක්. හැබැයි 800 පුතේ මේකේ 800යි කියලා ආවට ගුණ කරාට පස්සේ මේකේ හැබැයි අපි දශම ස්ථාන මෙතනින් එකක් අමතක කරලා තියෙනවා. ඊළඟ මෙතනින් දෙකක් අමතක කරලා තමයි ඔය ගුණ කරලා 800 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙයාගේ අපි දැන් 800 දශම ස්ථාන 3ක් වෙන් කරන්න ඕනේ. වෙන් කරොත් එහෙම දශම ස්ථාන 3ක් වෙන් කරන්න ගියාම තියෙන්නේ ඉලක්කම් කීයද? 3යි තියෙන්නේ. තියෙන්නේ ඉලක්කම් කීයද? 3යි. එහෙනම් මට මේකට ලියන්න වෙන්නේ මේ තුනම වෙන් කරලා තමයි ලියන්න වෙන්නේ. මොන සර් ලියනවා බලන්න තේරෙනවද කියලා. මේ තුනම වෙන් කරොත් එහෙම එන්නේ 0.8යි 0.0 බෙදීම 0.8. බලන්න ඒක තේරුණාද කියලා. දශම නැහැ කියලා හිතලා ගුණ කරාට දශම ස්ථාන කීයක් අපි අමතක කළාද? මෙතනින් 1යි මෙතනින් 2යි ඔක්කොම 3යි. 3ක් වෙන් කරගන්න ඕන 800 එන්නේ 800 තියෙන්නේ ඉලක්කම් කීයද? 3මයි තියෙන්නේ. ඒ තුනම වෙන් කරලා ලියන්න ඕන දශම ස්ථානවල. ඒතර එන්නේ 0.8යි 0.0. ඔයාලට කැමති නම් මේ 0.0 නොලිය ඉන්නත් පුළුවන්. එහෙම හිතුවොත් එහෙම මේ තියෙන්නේ පුතේ අවසානට මොකද්ද? අවසානට තිබිලා තියෙන්නේ 0.8 බෙදීම 0.8. අපිට මේ බිංදුව ලිව්වත් එකයි නැතත් එකයි. දැන් හිතන්නකෝ 5 5න් බෙදුවොත් එකයි. 10 10න් බෙදුවොත් එකයි. 100 100න් බෙදුවොත් එකයි. එහෙනම් 0.8 0.8න් බෙදුවොත් එහෙම ඒත් එන්නේ කීයද? එකමයි. එහෙනම් මේකට එන උත්තරේ අවසානට පුතේ කීයද එන්නේ? 1. මේකට එන අවසාන උත්තරේ 1. B කොටසේ ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය දීලා දිනවා පුතේ 2.7න් 4යි. දිග දීලා දිනවා 1.7න් 2යි. පළල තමයි අහලා තියෙන්නේ. මේක ඒකක දීලා තියෙන වර්ගඵලය නම් වර්ග මීටර්, දිග දීලා තියෙන්නේ නම් මීටර වලින් පළල අහන්නේ. ඒතර පළලත් අපිට මීටර වලින් ගන්න පුළුවන්. ඒතර මෙහෙම එකක් තේරෙනවද කියලා බලන්න පුතේ. වර්ගඵලය කියන්නේ අපි ඍජුකෝණාශ්‍රයක දිගයි පළලයි ගුණ කරලා එන උත්තරේ. වර්ගඵලය දීලා තියෙනවා 2.7න් 4යි වර්ග මීටර කියලා. දිග දීලා තියෙනවා 1.7න් 2යි පළල තමයි අහන්නේ. මම මේක ලිව්වේ තේරුම් ගන්න. එහෙනම් පළල හොයන්න නම් ඔයා මොකද කරන්න ඕන? වර්ගඵලය මොකද කරන්න ඕනේ? දිගෙන් බෙදුවොත් තමයි පළල එන්නේ. දැන් දිග පළලෙන් ගුණ කරොත් වර්ගඵලය එනවා. පළල හොයාගන්න නම් මොකද කරන්න ඕනේ? වර්ගඵලය මොකද කරන්න ඕනේ? දිගෙන් බෙදන්න ඕන. එහෙනම් ගාන තේරුම් ගන්න මම ඔය කොටස ලිව්වේ. දැන් ඇත්තටම ඔයා පටන් ගන්නම තිබුණේ මෙතනින්. මොකද්ද? වර්ගඵලය 2.7න් 4 බෙදන්න ඕන කීයද පුතේ? 1.7න් 2. එතකොට මේ මිශ්‍ර සංඛ්‍යා ඔක්කොම අපි විෂම භාග කරගමු. 4ක් 2 14යි 4යි 18යි
8යි. එතකොට එන්නේ කීයද? 7න් 18යි. මෙතන බලමු 4ක් 7යි 7යි 2යි 9යි 7න් 9යි. දැන් බෙදීමක් නේ තියෙන්නේ. බෙදීමක් තියන අපි ගාන හදන්නේ නැහැ. ඒක අපි පරස්පරයෙන් ගුණ කරනවා. ඒ කියන්නේ දකුණු පැත්තේ එක්කෙනාගේ හරයයි ලවයයි මාරු කරනවා. එතකොට 7න් 9 නෙමෙයි 9න් 7. දැන් බලන්නකො පුතේ බෙදෙනවද කියලා 7ට 7 ඒවා 1යි. 9ට 9 ඒවා 1යි. 18ට 9 ඒවා කීයද? 2යි. දැන් අවසානට ඉතුරු වෙලා තියෙන්නේ දෙවරක් 1 කීයද? 2යි. හරේ එක්වරක් 1 1යි. එහෙනම් අවසානට පුතේ පළල පැත්තේ එනවා මීටර් කීයද? 2ක්. පළල පැත්තේ මීටර් 2ක්. මේ ටික ඔක්කොම කියා දුන්නේ තේරුම් ගන්න. ඇත්තට ප්‍රතිවිල දින මේ භාග දෙක මොකක් කරන්නද? බෙදන්න. හැබැයි මේ දෙන මාරු කරගෙන බෙදන්න නම් එපා. එතකොට මොකද වෙන්නේ? වරදිනවා. තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ තියෙනවා පුතේ චොක්ලට් එකක මිල අයිස්ක්‍රීම් එකක මිලෙන් 4 ගුණයටත් වඩා රුපියල් 50කින් වැඩිය. ඊළඟ තව කතාවක් යනවා වෙනම කොටසක් චොක්ලට් දෙකක් සහ අයිස්ක්‍රීම් 4ක් මිලට ගැනීමට රුපියල් 400ක් වැය විය. හරිද? කතා දෙකක් තියෙනවා හිමීට පරිස්සමෙන් ලියා ගන්න ඕන. අයිස්ක්‍රීම් එකක මිල x ලෙසගෙන චොක්ලට් එකක මිල x ඇසුරෙන් සොයන්නලු. අයිස්ක්‍රීම් එකක් රුපියල් x කියලා ගන්නලු. එතකොට පුතේ එයා චොක්ලට් එකක මිල කියනවා කොහොමද කියන්නේ? අයිස්ක්‍රීම් එකක මිල මෙන් 4 ගුණයටත් වඩා 50ක් වැඩිය කියලා කියනවා. එහෙනම් අයිස්ක්‍රීම් එකක මිල අපි x කියලා ගත්තොත් මට චොක්ලට් එකේ මිල මෙහෙම කියන්න පුළුවන් බලන්නකො. අයිස්ක්‍රීම් එකක මිල මෙන් 4 ගුණයටත් වඩා 50ක් වැඩිය. කොහොම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හරියටම හරි. එහෙම නැත්නම් පුතේ මේ ලස්සන කරලා ලියන්න පුළුවන් 4x එකතු කිරීම 50. ඔහොම ලිව්වත් හරි. ওই දෙවිදියම හරි. බලන්න තේරුණාද කියලා? ප්‍රකාශනයක් ලියනවා නම් අපිට මේකට රුපියල් ඕන නැහැ. මිල ලියනවා නම් අපි මේකට රුපියල් දාන්න පුළුවන්. රුපියල් ලියනවා නම් පුතේ මෙතනින් ඉස්සරහින් අපි ලියනවා රුපියල් 4x ධන 50. ඊළඟට රෝමිලක්කම් දෙකේ කියනවා ඉහත තොරතුරු අනුව x ඇතුළත් සමීකරණයක් ගොඩනගා විසඳන්නලු. ඉහත තොරතුරු අර ඊට පස්සේ කියනවා මෙයා රුපියල් 400කට මොනවද ගන්න කියලා. ආයි කියවලා බැලුවොත් මොනවද ගන්නෙ? චොක්ලට් දෙකක් ගන්නවා. ආයි අයිස්ක්‍රීම් 4ක් ගන්නවා. එතකොට යනවලු රුපියල් කීයක්ද? 400ක් යනවලු. හරි. චොක්ලට් දෙකක් ගන්නවා කියලා තියෙනවනේ. දැන් අපි මේ හොයාගෙන තියෙන චොක්ලට් කීයකද? එක මිල. චොක්ලට් දෙකක් ගන්නවා නම් මේ වගේ මේවා කීයක්ද? දෙකක් යනවා. ඊට පස්සේ අයිස්ක්‍රීම් 4ක් යනවා. අයිස්ක්‍රීම් 4ක් කියන්නේ එක අයිස්ක්‍රීම් එකක් x නම් ආයි 4යි x යවන්නත්. එහෙනම් ඔක්කොගෙම එකතු තමයි රුපියල් 400 වෙන්නේ. එහෙනම් මෙහෙම ලියුවොත් බලන්න හරිද කියලා පුතේ? චොක්ලට් දෙකක් ඉස්සෙල්ලාම ලියා ගන්නද සර්? චොක්ලට් කීයක්ද ලියා ගන්න ඉස්සෙල්ලාම? දෙකක්. එතකොට 4ix එකතු කිරීම 50. ආයෙත් 4ix එකතු කිරීම 50. චොක්ලට් දෙකයි පැහැදිලිනේ. ඊළඟට අයිස්ක්‍රීම් 4යි අයිස්ක්‍රීම් 4ට 4යි x. ඒ ටික ඔක්කොම එකතු කරාට පස්සේ කීයක් වෙනවද? 400ක්. ඔන්න එනවා 400ක්. ඊළඟට පුතේ අපි කරන්න තියෙන්නේ මේක තව ටිකක් මොනව කරගන්නවද? සරල කරගන්න. තව ටිකක් සරල කරගත්තොත් එහෙම බලන්න x වගේ ඒවාම ඒවා. මෙතන තියෙනවා 4ix මෙතනක් තියෙනවා 4ix මෙතනක් තියෙනවා 4ix. එතකොට x ඒවම කීයක් තියෙනවද? 12ක් තියෙනවා. එහෙනම් සර් ලියන්නම් 12ix 50යි 50යි 100යි. සමානයි කීයද? 400ට. එහෙනම් මෙහෙම ලියලා තියන්නත් පුළුවන් නේ. 12ix එකතු කිරීම 100 සමානයි කීයද? 400යි. ඊළඟට ඒ සමීකරණය රෝමිලක්කම් දෙකේම කියනවා මොකක් කරන්න කියලාද? විසඳන්නත් කියනවා. එහෙනම් අපි මේක විසඳන්නත් පටන් ගමු. කොහොමද විසඳන්නේ? වම් පැත්තට 100ක් එකතු කරලානේ තියෙන්නේ. එහෙනම් දකුණු පැත්ත වම් පැත්තෙන් 100ක් මොකද කරන්නේ? අඩු කරනවා නේ. මොන වම් පැත්තෙන් 100ක් අඩු කරනවා. වම් පැත්තෙන් 100ක් අඩු කරොත් අනිවාර්යයෙන්ම දකුණු පැත්තෙන් මොකද කරන්න ඕන පුතේ? 100ක් අඩු කරන්න ඕන. ඒතර 100ට 100 අයින් වෙලා යනවා. ඉතුරු වෙනවා කීයද? 12යි x සමානයි කීයද? 300යි නේ. 400න් 100ක් ගියාම 300. ඊළඟට සර් කරන්නේ දෙපැත්තම කීයෙන් බෙදෙන එකද? 12න් බෙදෙන එක.
12න් බෙදන එක. ඒතර 300ත් බෙදන්න ඕනේ කීයද පුතේ? 12න් බෙදන්න ඕනේ. ඒතර 12ට 12 ඉවත් වෙලා යනවා. තනි වෙන්නේ කවුද? x. 300 බෙදලා බලමු පුතේ 12න්. 312න් බෙදුවොත් සර් මේ දකුණු පැත්තේ ඉඳ තියෙන තැනින් 300 බෙදනවා 12න්. 12 වරක් 2 කීයද? 24යි. හරි. තව 30න් 24ක් ගියාම 6ක් ඉතුරු. බිඳුවක් ගෙනා. 60ට 12 ඒවා 5ක් තියෙන. එහෙනම් x ට එනවා පුතේ උත්තරයක් කීයද? 25යි. ගොඩනගා විසඳන්න එන විසඳුවා. විසඳීමෙන් අපිට කියන්න පුළුවන් පුතේ ඔය x කියලා කියන්නේ මොකද්ද? අයිස්ක්‍රීම් එකක මිල. අයිස්ක්‍රීම් එකක මිල. අයිස්ක්‍රීම් එකක මිල. විසඳන්න කියලා කිව්වේ අයිස්ක්‍රීම් එකක මිල රුපියල් කීයක් කියලා දෙන්නේ? 25ක් කියලා එනවා. හරි. මොන සමීකරණ විසඳීම තමයි මේකේ තියෙන්නේ. සමීකරණයක් ගොඩනගා ගත්තා ඊළඟට විසඳුවා. ඊළඟට රෝම ඉලක්කම් 3 කියනවා පුතේ චොක්ලට් එකක මිල කීයද කියලා. මේ දින අපි චොක්ලට් එකක මිල හොයලා. චොක්ලට් එකක් කීයද? 4x එකතු කිරීම කීයද එන්නේ? 50 එන්නේ නේ. 4x එකතු කරන්න ඕනේ කීයද? 50න් එකතු කරන්න ඕන. එතකොට අපි දැන් අර x වලගේ දන්නවා 25යි කියලා. එහෙනම් අපිට 4x එකතු කිරීම 50 කීයද කියලා හොයාගන්න පුළුවන්. එන සර් ලියන්න මෙතනින් රෝම ඉලක්කම් 3. 4x එකතු කිරීම 50. හරි. 1x කෙනෙක් කීයද? 25යි. 25යි. එතකොට අපි ඉස්සලාම ගුණ කිරීමනේ කරන්නේ. 25 වරක් 4 100. 100 කුයි 50 කුයි කීයද? 150. එහෙනම් අපිට එනවා චොක්ලට් එකක මිල රුපියල් කීයද පුතේ? 150. x හොයාගත්තට පස්සේ චොක්ලට් එකකේ මිල හොයන එක එච්චර අමාරු නැහැ. ඊළඟට b කොටසේ අපිට කියනවා සාධක සොයන්නලු. සාධක සොයන්නලු. මේක නම් අපිට a කොටසෙත් තිබුණ ප්‍රශ්නයක්. බලමු. 4x ඍණ 12. b කොටසේ තියෙන පුතේ 4x ඍණ 12. උතර මේ දෙන්නම බෙදන්න පුළුවන් අපිට කීයද? 4 ඉන්නේ. 4 වරක් x 4x 4 වරක් 3 12යි. එහෙනම් මේක සාධක වෙන් කරාට පස්සේ එනවා අපිට 4 වාරයක් x ඍණ 3. ඕනම් මේක ගුණ කරලා බලන්න පුළුවන් නිර්වැද්‍යතාවය. බලමු 4 වරක් x 4යි x 4 වරක් 3 12යි. දෙන්නගේ ලකුණු දෙක වෙනස් නිසා ඍණ එන්නේ. හරි. මෙතනින් අපේ පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කළ අවසන් වෙනවා. ඊළඟ ප්‍රශ්න පත්‍රයකින් නැවත හම්බ වෙනවා.